remove option එක අපි කෝඩ් එකට යමු. මම Google-ට මුලින්ම database RS result එක RS variable database එකෙන් search කරන්න කියලා දෙනවා. email user email එක කිව්වා මේ කෝඩ් එක තමයි select all from database name එක user where කොහෙන්ද email කියන table එකෙන් email variable එක අසමං result throw කරලා දාගන්න end කියන variable එකක් හදලා තියෙනවා. අසමං email එකට email input email input field එකට අතුවත් කරපු email එකක් විතර email එක user කෙනෙක් විතරද users කීයද එක user කෙනෙක් නම් විතර නම් අසමං features එකේ ඒක අල්ලන්න තියෙනවා. අසමං if condition එකේ if ada mandi di ගොඩගෙන අමතුණා. සමං ඒක අතර result එක තියාගන්න d variable හදලා තිනවා. සමං if condition එකේ data වලින් password පාඩ සමාන නම් මම ඊට පස්සේ මම මුලින්ම include connection php එක include කරලා තියෙනවා. session start දෙන්න නිසා අපි sign up process එකේදී cookies අතුවත් කරන password එක if date එක password email එකත් එක්ක සමානද බලනවා. එස්ම session එකේ user ගේ data session එකේ UK variable හදලා අරගත්ත data එක assign කරලා සමානද බලනවා. ඒක ඇතුලේ success නම් ඒක හරියන success කියලා එනවා. එස්ම ඒකේ option එක true ද බලන්න. එස්ම if condition එකක් දාලා remember me මම කලින් ගත්ත අපිට කලින් කියනවා කොන්නා මම JavaScript එකේදී අපි remember option එක දාගන්න මම checkbox එක හදලා තිනවා. මම checkbox එකේ size එක කොල් 6ක් දාලා තිනවා. ඊට පස්සේ මම තව ඩිවලොප් හදන form check එකට bootstrap එකේ form check කියන class එක අරගෙන තිනවා. input field එක හදලා තිනවා. මම label එකට remember me කියලා දාලා තිනවා. එස්ම id එකක් දෙන්න remember me කියලා. JavaScript එකේ කාලෙකට තියෙනවා. remember me කියලා variable එකක් variable document.get element remember කියලා අල්ලන් තියෙනවා. එස්ම form control එකේ append form data එකේ data f.append කියන append r කියන එකට assign කරලා දෙනවා. remember me check එක remember එක check කරලා ගන්න කියලා. अभी इला ऐसे में
බැක් එන්ඩ් ප්‍රොසෙස් ෆයිල් එකට අරන් තියෙනවා රිමෙම්බර් කියලා වැඩි හදලා ආර් පෝස්ට් එකද ආර් සෙන්ඩ් කරපු එකක් තියෙනවා ටික් එක කියන්නේ ටික් කරන කියන්නේ true නම් මම සෙට් කරලා තියෙනවා set cookies මම කාලා දෙන්න set cookies වරහන් ඇතුලේ ඩබල් ඇතුලේ email comma මම ගත්ත email එක variable එක මම කාලා දීලා තිනවා අවුරුද්දක් කාලා දීලා තිනවා ඒ වගේම set cookies දින password එකත් අවුරුද්දක් කාලා set කරලා තිනවා එහෙම නැත්තම් ටික එක ක්ලික් කරලා නැත්තම් ඒක true වෙලා නැත්තම් මම කාලය අයින් කරන්න කියනවා හැබැයි ඇතුළත් කරද්දී email password එක නැතදී password එක user අතින් හැමලා email password එක වෙනස් තිබුත් save cookies save සමාන නැත්තම් invalid email කියලා දෙනවා සපයමු page එකට මම page එකට email එක password එක දෙනවා මම remove option එක නොදී අතට ගිහලා ආය බෑක් වුණොත් මගේ email එකේ password එකයි reload කරලා ගියොත් පෙන්වන්නේ නැහැ. ඒ password එකයි දීලා remove option එක ක්ලික් කරලා sign in process වල බෑක් කරලා reload කරොත් email එක password එකම තියෙනවා ඒ කියන්නේ අපිට ආයෙ ඒක type කරගෙන ඉන්න ඕනේ අපි ටික කරලා නැත්නම් සේව් කරලා ආයෙ අපිට email එකයි password එක මේ ක්ලික් කරනවා ආයෙ type කරනවා අපි remember option එක දැම්මොත් අපිට ආයෙ login out ලා login දී pass වෙනවා මගේ remember option explaining with අවසානයි